ඇඳේ බෙඩ්ෂීට් එක ඇකුලුවේ නැත්තම් බයිනවලු අකලපම් බෙඩ්ෂීට් එක සබන් කෑල්ල එළිය දාලා අහම් බයිනවලු තොපිට තේරෙන්නේ අපි හම්බ කරපු විදිහ අපිට දන්න දුක් විඳ මේ අත්තල කරකට එනකන් සබන් කෑල්ල එළිය දාලා ආවේ මොකටද බයිනවලු ටොක්කු අයිනවලු මේ තරුණයාට හිතනවලු තාත්තා ගහද්දී අත් දෙක කැඩියක් හරියට බනිනවලු ඒ තරුණයා හොස්ටල් එකට ඉගෙන ගන්න ගිහිල්ලා හොස්ටල් එකට යන දවසේ අම්මට කිව්වලු අද මම යන්නේ කරුමිගෙන් නිදහස් වෙලා මම යන්නම් කියලා තාත්තට වදින්න නැතුව අම්මට වැඳලා ගියාලු හොස්ටල් එකේ තනියෙන් ඉන්න අතරේ තරුණයාට මතක් වුණේම තාත්තවලු තනියෙන් පිඟාන හොද ගන්නකොට තනියෙන් බෙඩ්ෂීට් එක අකුල්ලලා ඇඳ හදා ගන්නකොට සබන් කෑල්ල ගොඩක් ළමයි ඉන්නවනේ සබන් කෑල්ල හොරෙන් පරිස්සම් කර ගන්නකොට මතක් වුණාලු තාත්තව අනේ මං තාත්තට වෛර කළා තාත්තා මගේ දිසානතිය හැදුව ආත්තට වැඳලා සමාව ගන්නවා එහෙම හිතාගෙන ඉන්නකොට මේ තරුණයාට දුරකථන ඇමතුමක් කියනවා ගෙදරින් ඉක්මනට ගෙදර එන්න කරදරයක් කියලා තරුණයා එනවා ගෙදර අනේ එනකොට ගෙදර පුරාම සුදු කොටි තාත්තගේ නිසල දෙහය සාලේ මැද තැම්පත් කරලා තුන් හිතම කඩා වැටෙනවා තරුණයා තාත්තගේ මලකඳ බදාගෙන කියනවලු මට සමාව දීලා යන්න